ඉතින් කොහොමද මගේ යාළුවනේ ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් අද මේ වීඩියෝ එක නම් මම එකතු කරන්න හිතුවේ අපේ මතක සටහනක් විදිහට. මාසේ 3 වෙනිදා හස්බන්ඩ්ගේ තාත්තගේ බර්ත්ඩේ එක තිබුණා. එදා ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ වගේ ලස්සනට ඒක පුංචියට සැමරුවා. ඉතින් එදා අපි කරපු දේවල් නම් මට එහෙම වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒක කලින් ලොකුවට එහෙම ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි නිසා. ඉතින් අද නම් අද හස්බන්ඩ්ගේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් අද නම් මම උදේම මගේ වැඩ ටික ඉවර කරලා හිටපු නිසා පුංචි වීඩියෝ ක්ලිප් ටිකක් මට ගන්න පුළුවන් වුණා. ඉතින් දැන් මේ කට්ටියම එකතු වෙලා හදන්නේ හවසට එන අයට කැම ටිකක් හරි ගස්සන්න තමයි. ඔක්කොම 35 දෙනෙක් විතර තමයි එකතු වෙන්නේ. ගොඩක් ගෙවල් වල ඉතින් මේ වගේ දේවල් තියෙනකොට කාන්තා පාර්ශව වෙන සාමාන්‍යයෙන් උයන පිහන දේවල් කරන්නේ. ඒ වුණාට ඉතින් දැන් අපේ පවුලේ නම් මේ මාස්ටර් චෙෆ්ලා ටිකක් එකතු වෙලා ඉන්නවා. මේ ඉතින් බාප්පයි පුතාලා ටිකයි තමයි මේ එකතු වෙලා අද උයන්නේ. දැන් ඉතින් මෙයාලා ඔක්කොමලා එකතු වෙලා ඉන්නේ කොහොමත් පවුලේ මේ වගේ පාටි තියෙද්දි එයාලම තමයි දැන් උයන්නේ. හරිම රසට උයනවා ඉතින්. ගෙදරදී නම් ඉතින් මේ සම්බෝලයක්වත් හදන්න නැති අපේ හස්බන්ඩ් තමයි මේ ඔක්කොම වැඩ ටික මේ කරන්නේ. ගෑනු අපි නම් ඉතින් උයද්දි ඔය ඔපතුප කියවනේ උයන්නේ. මෙයාලා ඉතින් හයියෙන් සින්දුවක් එහෙම දාගෙන ෆුල් ජොඩිය තමයි මේ උයන්නේ. ඉතින් ගඩොල් තියලා එළිය මෙන්න මේ විදියට ටිපක් හදාගත්තා. දැන් මේ මුලින්ම චිකන් එක තමයි හදාගන්න හදන්නේ. බලන්නකො ඉතින් කඩියෝ වගේ අහට්ට මෙහෙට දුවද උයන විදිය. හරිම රසයි ඇත්තටම බොරු නෙමෙයි කියන්නේ රසම රසට තිබුණා. අනේ මන්ද ඉතින් පිරිමෑ උයනේම රසයි නේද? දෝවිලි ටිකක්වත් එහෙයි කියලා බීමට මෙහෙම වතුර තියා ගත්තා. මොකද මේක වහන්නේ නැතුව මේ විදිහටම හිමීට හිඳින්න තමයි ඇරියේ යාලා. අන්තිමට ඉතින් මෙහෙම හොඳට ඉදිච්ච නයිවරිස් කරල් ටිකකුත් කපලා දැම්මා. මමත් ඉතින් නිකම්ම හිටියේ නැහැ. චුට්ටක් හරි උදව් කරන්න ඕනේනේ. සැලඩ් එකට ඕනේ ඒවා ටිකත් මම කපලා බීම ටිකකුත් හදලා දැම්මා. බබා ඉතින් ඉදි අතරේ තමයි ඒ ටික ඉක්මනට කරලා දුන්නේ. ඔන්න ඉතින් චිකන් එක නම් දැන් ගානට හැදීගෙන ඇවිත් තියෙන්නේ. බලන්නකො ලස්සනට තෙල් පෑදිලා තියෙන විදිහ රතු පාටට. මට නම් දකිතිත් කන්න කෙලවුණනවා. ඇත්තටම මම මේව සැරට කන්න තමයි ආසම. ඊට පස්සේ ඉතින් මේ කට්ටියම එකතු වෙලා දැන් පරිප්පු එක තමයි හදාගන්න හදන්නේ. තව ලුණුයි අමු මිරිසුයි දෙක මම කැපුවේ නැහැ මට බබා අල්ලන්න බැරි නිසා. ඒකත් ඉතින් එයාලම කපා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් පරිප්පු එකත් ලිපේ තියාගත්තේ. මමත් ඉතින් ළඟට වෙලා හිටියා.
බත් එකක් තමයි හැදුවේ. කහ බත් හදලා පරිප්පු හදලා පරිප්පු එක කිරට හැදුවේ. පපඩම් බැදලා ඒවට මේ දාලා තියෙන්නේ කතුරු මුරුංගා කොළ. ඒවත් බැදලා දාලා ඔය විදිහට තමයි කැම ටික හදාගත්තේ. වැඩි දෙයක් නැහැ ඉතින්. ඊට පස්සේ මෙන්න මේ විදිහට කේක් එක අරන් ආවයි අක්කලා. දැන් ඉතින් එයාලා කේක් එක ගෙදරට සර්ප්‍රයිස් එකක් විදිහට අරගෙනම එනවා. අපි කාලෙක ඉඳන්ම මේ අක්කලාගෙන් තමයි කේක් ගන්නෙ. කේක් 5ක්ම එයාලට කියලා හදවගෙන තියෙනවා. ඇත්තටම හරිම රසයි. එයාලගේ අර අයිසින් එක වුණත් කන්න අමාරු නැහැ. හරිම රසට හදලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අම්මට කේක් එක ගෙනල්ලා දුන්නේ. ඉතින් මේ වෙලාවේ අම්මට නිදුක් නිරෝගී භාවයත් ප්‍රාර්ථනා කරන ගමන් සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. බලන්නකෝ ඉතින් කේක් එක ඔයාලට ලස්සනයිද කියලා. අයියයි මල්ලි දෙන්න තමයි ඉතින් මේ ඩිසයින් එක නම් සිලෙක්ට් කරේ. මේ වෙලාවේ මල්ලිවත් ආදරේ මතක් කරන්න ඕනේ. එයා ඉතින් ලංකාවේ නැති වුණත් මේ දේවල් ගැන හොයලා බලලා හැමදේම වගේ කරනවා. ඉතින් ආදරේ මල්ලි ආවත් මේ වෙලාවේ මතක් කරනවා. කේක් එක කපලා ඉතින් ඉවර වෙනකොට රෑ 9:00 විතර වගේ වුණා. කට්ටිය එකතු වෙන ටිකක් වෙලා ගියපු නිසා දැන් ඉතින් කට්ටියට කැම ටික ඇරලා තියෙන්නේ. කට්ටියක් නම් ඉතින් එළියට වෙලා සින්දු කීකේ ඉන්නවා. මේ ඉතින් අපේ හස්බන්ඩ් කියන සින්දුව බලන්න. පවුලේ අනිත් අය නම් ඉතින් කාලා බීලා ගෙවල් වලට ගියා. ඉතින් මේ බාප්පයි පුතාලා ටිකයි තමයි ඉතින් අන්තිමට ඉතුරුනේ. මෙයාලා ඉතින් තනි තනියම බෙදාගෙන කන්නේ නැතුව මෙන්න මේ විදිහට ඔක්කොම ටික එකට දාගෙන බීමම ඉඳගෙන තමයි කෑවේ. අපේ ලොකු පුතාත් ඉතින් ඔන්න අන්තිමට එතෙන්ට කැරකි ඉඳලා කොහොම හරි ගිහින් ඉතින් එයාලත් එක්කම බත් කැටවල් දෙක තුනක් කෑවා. මෙයාට ඉතින් බත් කවා ගන්න ටිකක් අමාරුයිනේ. මෙයාලා ටික ඉතින් අද රෑ අපේ ගෙදර තමයි හිටියේ. කාලේ වරුණාට පස්සේ මෙයාලටත් ඉතින් නිදාගන්න දැන් හරි ගස්සලා දීලා දැන් ඉතින් මගේ වැඩ ටික තමයි කරන්න තියෙන්නේ. පේනවනේ කුස්සිය ඇටි. මේ ටික ඔක්කොම ඉතින් සුද්ධ කරලා අස් කරලාම තමයි නිදාගන්න ඕනේ. 2:00 විතර ඇති වෙලාව හස්බන්ඩ් නම් කිව්වා ඉතින් උදේට කරමු කියලා. ඒ වුණාට ඉතින් මම ඔක්කොම ටික ඉවර කරලා නිදාගත්තේ. නැත්නම් ඉතින් මට නිින්ද යන්නෙත් නෑ කොහොමත්. මෙන්න මෙහෙම තමයි ඉතින් පැයක් නම් ගියේ නෑ, පැය භාගයක් වගේ ඇතුළත ඔක්කොම ටික අස් කරලා සුද්ධ කරලා දාලා ඊට පස්සේ තමයි ඉතින් මම නිදාගත්තේ. දැන් ඉතින් පාන්දර 3ට විතර ඇති. දැන් තමයි ඉතින් මගේ වැඩ ටික නම් ඉවරුනේ. බලන්නකෝ ඉතින් තාත්තයි පුතයි නිදාගෙන ඉන්න ලස්සන
පුතාට ඉතින් තාත්තා ගාව නිදා ගන්නවම හම්බෙන්නේ සෑහෙන කාලෙකින් තමයි. දැන් ඉතින් මාත් වොෂ් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉතින් නිදා ගන්න ඕනේ. එහෙනම් අද වීඩියෝ එක ගැන ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවා නම් ලස්සන කමෙන්ට් එකක් දෙන්න. අදට එහෙනම් ගෙන් එන්නම් ඔයාලට. තෙරුවන් සරණයි.